සරණී සෑරි YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. දේවදූත අංක දැක්කම අපි හිතන්න ඕන මොනවද? එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අපි දැනටමත් දන්නවා දේවදූත අංක මගින් අපේ ආරක්ෂක දේවදූතයන් අපි සමග සංනිවේදනය කරනවා කියලා. සරලවම කිව්වොත් අපිට දේවදූත අංක හරහා මැසේජ් එවනවා කියලා. ඔයාලා දන්නවා නේද? 11 11 12 12 222 ඒ වගේම 5 3ක් වගේ නැවත නැවත දකින අංක මගින් අපිට මඟ පෙන්වන අපේ ආරක්ෂක දේවදූතයන් අපිට පණිවිඩ එවනවා. දැන් මම කියන්න යන්නේ ඔයා කවමදාක හරි කොහේදීම හරි මෙම අංක දැක්කාම හිතන්න ඕන දේවල්, ප්‍රාර්ථනා කරන්න ඕන දේවල් වගේම ඒ දේවල් ජීවිතයට අරමුණු කරගෙන අපේ ජීවිතය හොඳ පැත්තට හැඩගස්වා ගන්න හැටි. ඔයා මෙම අංක දැක්කම හිතන්න ඔයාගේ සිතුවිලි හැඟීම් ගැන. ඔයාගේ ජීවිතයේ සිද්ධ වුණ මොකක්ම හරි සිද්ධියක් පිළිබඳ පස්සට හිතලා බලන්න. ඒ වගේම ඔයාට දැනෙන්නේ බයක්ද, සතුටක්ද, උනන්දුවක්ද ඒ දේවල් ගැන හිතලා බලන්න. අනිත් කාරණය තමයි මේ අංක හරහා ඔයාට කියන්න හදන්නේ මොකක්ද කියලා විශ්වාසයෙන් හිතන්න. විශේෂම දේ ඔයා බයක් ඇති කරගන්න එපා. මේ දේවදූත අංක දකින්නේ ඒවා පේන්නේ ඔයාට ඔයාගේ ජීවිතේට මඟ පෙන්වන්නයි කියලා මතක තියාගන්න. ඔයා මේ දේවදූත අංක දැක්කම මෙහෙම ප්‍රාර්ථනා කරන්න. මාගේ සිත ශක්තිමත්. මට හොඳ දේවල් ආකර්ෂණය වෙනවා. මම විශ්වාසයෙන් යුතුව ඉදිරියට යනවා. මගේ මඟ නිවැරදි. මගේ ආරක්ෂක දේවදූතයන් මට ආලෝකය, ආශිර්වාදය ලබා දෙනවා. මට මඟ පෙන්වන ආදරණීය ශක්තියින් තියෙනවා. මම වෙනස්කම් පිළි අරගෙන අලුතින් පටන් ගන්න සූදානම්. මතක තියාගන්න. ඔයාගේ සිතුවිලි වලට අවධානය යොමු කරන්න. ඔයා හිතන දේවල් වලට පුළුවන් ඔයාගේ ජීවිතය හැඩ කරන්න. ආරම්භයක් වගේම අවසන් වෙන්න යන දේවල් පිළිගන්න. ඒන්ජල් නම්බර්ස් කියන්නේ වෙනසකට සලකුණක්. නොදන්නා දේවල් ගැන බය වෙනුවට විශ්වාසය තබා ගන්න. ඒ වගේම ඔයාට දවසේ ලැබුණු දේවල් ගැන ස්තුතිවන්ත වෙමින් ලියන්න. දේවදූත අංක කියන්නේ ඔයාට ලැබෙන ආලෝක පණිවිඩ. ඒවට විශ්වාසයෙන් ඉවසිල්ලෙන් සවන් දෙන්න. ඔයාගේ ජීවිතය හැඩගස්වන්නේ ඔයාගේ විශ්වාසයෙන්. ඔයාට ආදරය, ආරක්ෂාව, මඟ පෙන්වීම හා සතුට පිරුණු දවසක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.